අයිබෝන් ඔබට බොහොම යහපත් සන්ධ්‍යාවක්. ලංකාවේ සත්ව නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්නට මේ වන විට සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් ලංකාව පුරා දියත් කළා තියෙනවා. විවිධ ආයතන ආරම්භ කළා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ පශු වෛද්‍ය ආයතන විතරනේ. හැබැයි ඊට එහා ගියාම සතුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පශු විමර්ශන මධ්‍යස්ථාන ලංකාවේ දිස්ත්‍රික් පුරා පිහිටලා තියෙනවා. පශු විමර්ශන මධ්‍යස්ථාන වෙන සිදුවෙන්නේ මොකක්ද? කොහොමද ඔබ ඊට දායක වෙන්නේ? ඔබට එහි සේවාව කොහොමද ලබා ගන්න ඕනේ? ඒ සියල්ලම අද අපි වැඩසටහන තුල කතා කරනවා. ස්වත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් දිස්ත්‍රික් විමර්ශන කාර්යාල රටපුරා ස්ථාපිත කර තිබෙනවා. මේ තුළින් වෙනදාට වඩා කාර්යක්ෂමව එහි සේවාවන් ඔබට ලබාගත හැකි. ඒ පිළිබඳ නවතම තොරතුරු ගෙනීමටයි මේ සූදානම් වන්නේ. පශු විමර්ශන මධ්‍යස්ථාන පිහිටුවීමත් එක්ක ඔබට එයින් ලැබෙන සේවාව ඔබ කොහොමද මේ සේවාව ලබා ගන්නට ඕනේ? ඔබේ අවශ්‍යතාවයන් සපුරන්නට ඒ නිලධාරීන් සූදානම්ද? සාමාන්‍යයෙන් ඔබේ ගව පට්ටියට නැත්නම් ඔබේ සතුන්ට මොනවා හරි ගැටලුවක් වුණාන් පස්සේ ඒ කාලේ තිබුණ ක්‍රමය නෙමෙයි දැන්. මේ සියල්ල වෙනස් වෙලා සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය දියුණු වෙනවා. මේ ඉන්නේ පශු වෛද්‍ය චින්තන කරුණාරත්න මහත්මයා. අයිබෝන්. ડોක්ටර් දැන් මට චුට්ටක් මෙහෙම මේ ආරම්භයක් අපි මෙහෙම ගමු. දැන් අදින් වසර 15කට විතර එහා පැත්තේ අපි කතා කරොත් එම මොනවා හරි ප්‍රශ්නයක් ගොවියෙකුට ආවොත් මොනවද කරන්න ඕනේ? ඔව් අදින් වසර 15කට පෙර ගැන කතා කරුවොත් ඇත්තටම මූලිකව පශු පරීක්ෂණ ගොවි මහතුන්ට පශු පරීක්ෂණ කර ගැනීමට ප්‍රධාන ආයතන විදිහට තිබ්බේ ගන්නෝරුව පශු වෛද්‍ය පරීක්ෂණ ආයතනය. ඊට අමතරව ඊට පසුව පශු විමර්ශන මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කෙරුවා. එකක් පොළොන්නරුවේ, අනිත් එක වැලිසර, අනිත් එක මාතර. ඔය පශු විමර්ශන මධ්‍යස්ථාන තුන තමයි ස්ථාපිත කරලා තිබ්බේ. එතකොට ඇත්තටම ගොවීන්ට ඒ දවස්වල මේ තමන්ගේ සාම්පල් එකක් පරීක්ෂා කරගන්න ඕන නම් කෙලින් මේ මධ්‍යස්ථාන වෙත රැගෙන යන්න වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඉතාමත් අපහසු කාර්යයක්. මොකද සමහර වෙලාවට මේ සාම්පල් එකක් පැය ගාණක් ඇතුළත පරීක්ෂා කිරීම කටයුතු කරන්න ඕන. නමුත් එම දිනවල ඒ ගැටලුවට ගොඩක් ගොවීන් ඒ වගේම පශු වෛද්‍ය නිලධාරීන් ගැටලුවට මුහුණ පාන්න සිදු වුණා. ඒතර ඒ කාලේ ගැන කතා කරොත් එම අපි බලාපොරොත්තු වෙන සත්ව නිෂ්පාදනයේ අස්වැන්න අඩු වෙන්න ඇති. මොකද මේ දුර ප්‍රශ්නයි කාලයේ තියෙන ප්‍රශ්නත් එක්කනේ. අස්වැන්න කියන්නේ විශේෂයෙන්ම රෝග විමර්ශන කටයුතු ඒ වගේම රෝග ඩයග්නොසිස් ඒ කියන්නේ රෝගය හඳුනා ගැනීමේ කටයුතු ගොඩක් දුරට පමා වුණා. ඒ හරහා රෝගී තත්ත්වයන් ව්‍යාප්ත වීම පාලනය කිරීමට අපිට විවිධ අපහසුතා තත්ත්වවලට මුහුණ දීමට සිදු වුණා. හොඳයි. මට කියන්න දැන් ඒතකොට දැන් වර්තමානයේ වෙන විට පශු විමර්ශන මධ්‍යස්ථාන වලට ලෝකයේ තාක්ෂණයේ තියෙනවානේ. සත්ව නිෂ්පාදන සම්බන්ධයෙන් ලෝකේ දියුණු තාක්ෂණයක් තියෙනවා. ඔබතුමාලගේ මධ්‍යස්ථාන වලට මේ තාක්ෂණය අඩුතරමින් 4න් 2ක් හරි එකක්වත් ලැබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම දැන් ගොඩාක් දුරට දැන් අපේ පශු විමර්ශන මධ්‍යස්ථාන වල මූලික මෙහෙය තමයි සත්ත්ව රෝග හඳුනා ගැනීම. ඒ යාන්ත්‍රණය මගින් අපේ ශ්‍රී ලංකාව තුළ සත්ත්ව රෝග ව්‍යාප්ත වීම පාලනය කිරීමට සමහර සත්ත්ව රෝග සම්පූර්ණයෙන් නිවාරණය කිරීමට කටයුතු කිරීම තමයි අපේ මධ්‍යස්ථාන වලින් සිදු කරන්නේ. එතකොට දැන් නවීන තාක්ෂණය ඇත්තටම ඔබ කියන විදිහට දැන් ගොඩාක් දුරට අපේ මධ්‍යස්ථාන වල ස්ථාපිත කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අප මෑතකදී ඇවිල්ලා තියෙනවා එලයිසා කියලා මේ සත්ත්ව රෝග විමර්ශනයට ලබා ගන්නා පරීක්ෂණ ක්‍රමයක් ඒ එලයිසා ක්‍රමය ස්ථාපිත කරලා තියෙනවා. දැන් ඉදිරියේදී PCR කියලා අලුත්ම ක්‍රමයක් ඒවා ස්ථාපිත කරගෙන යනවා. හොඳයි. ડોක්ටර් දැන් සාමාන්‍යයෙන් ඔබතුමාලා පර්යේෂණ කරලා නැත්නම් මේ ගවේෂණ කටයුතු කරලා වැඩිපුරම සත්තුන්ට වැළඳෙන රෝග හඳුනාගෙන තියෙනවද මොනවද? සත්තුන්ට වැළඳෙන රෝග කියන මෙතන ඇත්තටම මේ අපි ගොඩාක් දුරට කරන්නේ රෝග ආවේක්ෂණය කියලා අපේ තියෙන ක්‍රමයක්. ඒ කියන්නේ සර්වේලන්ස් රෝග සර්වේලන්ස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මේ දිනවල ඔබ දන්නවා කුරුළුණ රෝගී තත්ත්වය. කුරුළුණ රෝගී තත්ත්වය ඇත්තටම ලංකාවේ දැනට වාර්තා වෙලා නැහැ. නමුත් නිරතුරුව අපි ඒ රෝගී තත්ත්වය පිළිබඳ දිවයින පුරා
ආවේක්ෂණ කටයුතු සිදු කරමින් ඒක ලංකාවේට ඇවිල්ලා තියෙනවද අපිට මොනවා හරි අවදානම් තත්ත්ව තියෙනවද කියලා නිරතුරුව පරීක්ෂා වෙනවා. ඒක ඇත්තටම ආවේක්ෂණයේ යටතට තමයි ලැබෙන්නේ. දැන් මෑතක මේ දිනවල අපි ආවේක්ෂණ කටයුතු නිරතුරුව මුළු දිවයිනම පුරා පක්ෂීන්ගෙන් සාම්පල් අරගෙන සිදු කරනු ලබනවා. එතකොට ඊට අමතරව දැන් අපි ගවයන්ගේ ගව ගබ්සා රෝගය කියලා තියෙනවා. අතර මේකට කියන්නේ බ්‍රුසෙලෝසිස් කියලා. ගව ගබ්සා රෝගය පිළිබඳව පරීක්ෂණ කටයුතු කරනවා. එතකොට ඒ අවදානම් ගොවිපළවල් වලට ඒ රෝගයෙන් වැළක්වා ගැනීම සඳහා සතුන්ට එන්නත් ලබා දීමත් කරනවා. ඒ වගේ විවිධ රෝග රාශියකට ඇත්තටම කියන්න බෑ මෙතන ගොඩාක් රෝග තත්ත්වයන් තියෙනවා. ඒ ගොඩාක් රෝග තත්ත්වයන්ට පරීක්ෂණ සිදු කරනවා. හොඳයි මට වෛද්‍යතුමා කියන්න දැන් කොහොමද මේ පරීක්ෂණ කටයුතු නැත්නම් මේ විමර්ශන කටයුතු සිදු කරන්නේ කොහොමද? විමර්ශන කටයුතු සිදු කරන්නේ අපි පශු විමර්ශන මධ්‍යස්ථානයේ මූලිකව සත්ත්ව රෝග ආවේක්ෂණ කටයුතු සිදු කරනවා. ඊට අමතරව රෝග විමර්ශන කටයුතු කරනවා. ඊට අමතරව රෝග හඳුනා ගැනීම නැත්නම් අපි ඩයග්නොසිස් කියලා කියන රෝග හඳුනා ගැනීම. ඔය කටයුතු තුන තමයි අපි මූලිකව අපේ ප්‍රධාන කටයුතු තුන විදිහට ඔය තුන තමයි සිදු කරන්නේ. ඒතර අපි ඇත්තටම බලන්නේ මේ ක්‍රමවේද වලින් මේ රෝගී තත්ත්වයන් හඳුනාගෙන එම රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමට මොනවද ක්‍රමවේදයන් කියලා අපි හොයා බලලා ඒ ක්‍රමවේදයන් අපේ ගොවිපළවල් තුල ක්‍රියාත්මක කරලා ඒ තුලින් රෝග පාලනය එහෙම නැත්නම් රෝග නිවාරණ කටයුතු සිදු කිරීම තමයි අපේ මූලික අභිලාෂය. ඒතර මේ සඳහා අපේ වෙනම සේවාවන් රාශියක් සිදු කරනවා. අපි එකක් ගත්තොත් එහෙම අපේ රෝග විමර්ශන කටයුතු. ඇත්තටම දැන් අද මේ අපි මේ ගොවිපළට ඇවිල්ලා ඉන්නේ රෝග විමර්ශන කටයුතු සඳහා. අපි රෝග විමර්ශන කටයුතු අපේ ආයතනයේ තුලත් සිදු කරනවා. උදාහරණයක් විදිහට කුකුල් රෝග විමර්ශන කටයුතු. බොහෝ දුරට ගොවි මහතුන් සහ පශු වෛද්‍ය නිලධාරීන් අපේ ආයතනය තුලට සාම්පල් එවනවා. අපි එතකොට ඒ සාම්පල් විශ්ලේෂණය කරලා ඒ හරහා මොනවද රෝගී තත්ත්වයන් කියලා හඳුනා ගන්නවා. ඊට අමතරව ඒ රෝගී තත්ත්වයන්ට අදාළ ඖෂධ වර්ග මොනවද කියලා අපි හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒවා පශු වෛද්‍ය නිලධාරීන්ට හෝ පශු වෛද්‍ය නිලධාරීන් හරහා අදාළ ගොවි මහතුන්ට ලබා දීම සිදු කරනවා. ඊට අමතරව අපි තවදුරටත් මේ වගේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ක්ෂේත්‍රයේ ගොවිපළවල් වල විමර්ශන කටයුතු සිදු කරනවා. ඇත්තටම දැන් මේ අද ඇවිල්ලා තියෙන්නේ මේ ගොවිපළේ බුරුළු ප්‍රදාහය. එහෙම නැත්නම් අපි මැස්ටයිටිස් කියනවා. මැස්ටයිටිස් රෝගී තත්ත්වය තියෙනවා. ඒ ගැන අපි චෙක් කරලා බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව අපි තව දුරටත් කතා කරුවොත් TB කියන්නේ ගව ක්ෂය රෝගය. ගව ක්ෂය රෝගයේ තත්ත්වය තියෙනවද කියලා අපේ ආයතනය මගින් ක්ෂේත්‍රයට ගිහිල්ලා ගොවිපළ වල සත්තු ගෙන් සාම්පල් අරගෙන අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ડોක්ටර් දැන් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලංකාව තුළ ස්ථාපිත වෙන්නේම සත්ව නිෂ්පාදන කරන ගොවීන්ගේ උන්නතිය වෙනුවෙන්නේ. ඔවුන්ට විවිධ ඇතිවන ගැටලු වලට විසඳුම් හොයන්න සහ උන්ට දැනුමින් ආර්ථිකයෙන් මේ සියල්ලටම උපදෙස් ලබා දෙනවා. දැන් ඔබතුමාලා හොයාගෙන තියෙන තොරතුරු වලට අනුව එදාට වැඩිය අද මෙවැනි ගොවීන්ගේ ප්‍රමාණය වැඩිවීමක් වෙලාද අඩුවීමක් වෙලාද? මෙහෙමයි ගොවීන් ප්‍රමාණය දැන් ඇත්තටම දැන් මෑතකදී තරුණ ගොවීන් මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම දැන් ඉස්සර ඇත්තටම අපි ගවපාලනයේ උදාහරණ ගවපාලනය ගත්තොත් එහෙම ඉතාමත් අපි පහලට දාලා තිබෙන එක දුප්පත් කෙනෙක් තමයි මේ ගවපාලනය කරන්නේ. නමුත් අද ඒ තත්ත්වේ නැහැ. අද මේක ව්‍යාපාරයක් විදිහට දියුණු වෙලා තියෙනවා. හැබැයි ඒ හරහා ප්‍රශ්නත් වැඩි වෙලා තියෙනවා. මොකද ඉස්සර අපේ හිටියේ කිරිලීටර් 3ක් ගන්න සත්තු. නමුත් අද එහෙම නෙමෙයි. කිරිලීටර් 20 දැන් මේ ප්‍රදේශයේ ඉන්න 25 ගන්න සත්තු ඉන්නවා. දවසකට කිරිලීටර් 25 වගේ ගන්න සත්තු ඉන්නවා. එතකොට මේ හරහා සත්තුන්ගේ ලෙඩ රෝග ඇත්තට මොකද නිෂ්පාදනය වැඩි වෙද්දී ඒගොල්ලන්ගේ ලෙඩ රෝග වැඩි වෙනවා. ඒගොල්ලන්ට රොතු දීමේ හැකියාව වැඩි වෙනවා. ඒ හරහා අපේ සේවාව වැඩිපුර අවශ්‍ය වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට අපි ඇත්තටම අපේ ආයතන දියුණු කරගෙන ඒ හදා විශේෂ පරීක්ෂණ ක්‍රම අනුගමනය කරමින් ඒ අවශ්‍ය සේවාව ලබා දීමට නිරතුරුව දායකත්වයක් දක්වනවා. හොඳයි. ඒක තමයි දැන් අර නිෂ්පාදන වැඩි වෙනකොට ගොවීන්ගේ අවශ්‍යතාවයන් වැඩි වෙනවා. ඒ වගේම සතුන්ගේ ප්‍රශ්න වැඩි වෙනවා. ලෙඩ රෝග වැඩි වෙනවා. මේ සියල්ලම වැඩිවීමත් එක්ක ඇස් බැල්මටම සියල්ල වැඩි වෙනවනේ. එතකොට වෛද්‍යතුමනි දැන් ඊට අදාළ පහසුකම් ටික සම්පත් ටික සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුලින් ඔබතුමාලට ගෙනල්ලා දීලා තියෙනවද දැන්? පශු විමර්ශන ඒකකයක නැත්නම් මධ්‍යස්ථානය ගත්තාම ওই සියලු පහසුකම් ටික ඔගේ තියෙනවද? ඔව් ඇත්තටම සියලු දැන් මේක එක අවස්ථාවක් කියන්න බෑ සියලු පහසුකම් සපයන්න කියන එක මේක
දිගින් දිගට අපේ මධ්‍යස්ථානවල තියෙන පහසුකම් වැඩි දියුණු කරන්න ඕන. මොකද අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා. ඉතින් ඇත්තටම අපේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉතාමත් පුළුල් ලෙස මේ පශු විමර්ශන මේ මධ්‍යස්ථානවල තියෙන පහසුකම් ව්‍යාප්ත කරගෙන යනවා. ඇත්තටම ඉස්සර අපේ පශු විමර්ශන මධ්‍යස්ථාන කිහිපයයි තිබ්බේ. දැන් ඉදිරියේ දිස්ත්‍රික්කයට එක පශු විමර්ශන මධ්‍යස්ථානය ගන්න ස්ථාපිත කරන්න කටයුතු කරගෙන යනවා. දැන් වෛද්‍යතුමනි අපේ රටේ පෞද්ගලික අංශය වෙනම තියෙනවා රාජ්‍ය අංශය වෙනම තියෙනවානේ. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ හදන්නේ ගවයින් 3-4 දෙනෙක් නම් හරි. එහෙනම් මම යන්න ඕනේ මේ රාජ්‍ය අංශයේ ආයතනයට. ඔබ හදන්නේ ඔබ ළඟ ඉන්නේ කුකුල්ලෝ 20ක් 30ක් නම් මම යන්න ඕනේ එතෙන්. හැබැයි ඔබතුමාගෙන් මං අහන්නේ දැන් ගවයන් 50ක් හදන ගොවියෙක්. කුකුල්ලෝ 30000ක් 40000ක් හදන ඇති කරන ගොවියෙක්. මෙහෙම කට්ටියට පහසුකමක් තියෙනවද ඔබතුමාලගේ ආයතනයේ සේවවල? ඇත්තටම දැන් අපි එහෙම වර්ග කිරීමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මගේ වාරීපොළ පශු විමර්ශන මධ්‍යස්ථානයේ වෙත කුකුල්ලු 50ක් තියෙන, ගවයෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්න ගොවි මහතුන් වගේම මේ කිරිගව ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්න උදාහරණයක් විදිහට සත්තු 100 200 ඉන්න අර්ධ රාජ්‍ය ආයතනයක් වගේ NLDB ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අපේ ඒගොල්ලෝ අපේ සේවාවන් ලබා ගන්නවා. ඒකෝර අපේ කුඩා පොඩි කියලා නැහැ. අපේ සේවාව ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒක ඉතාම පැහැදිලි. සියලු දෙනාටම මේ ආයතනයේ සේවාව ලබා ගන්න පුළුවන්. එහෙමනම් මට වෛද්‍යතුමනි කියන්න. කොහොමද මේ ගොවියෝ සේවාව ලබා ගන්න ඔබේ ආයතනයට එන්නේ? සහ ඔබත් එක්ක කොහොමද සම්බන්ධතාවය ඇති කරගන්නේ? ඇත්තටම මේක ගොඩාක් දුරට අපි සම්බන්ධ වෙන්නේ පශු වෛද්‍ය කාර්යාලය සඳහා. ඒ කියන්නේ හැම ගොවියෙක්ම පශු වෛද්‍ය කාර්යාලය හා සම්බන්ධයි. මොකද ඒගොල්ලෝ ලියාපදිංචිලා ඉන්නවා පශු වෛද්‍ය කාර්යාලය හරහා. ඒතකොට ඒගොල්ලෝ ඇත්තටම මූලිකව පශු වෛද්‍ය කාර්යාලයෙන් තමයි මේ සේවාවන් ලබා ගන්නේ. ඒතකොට විශේෂයෙන්ම රෝග ව්‍යාප්ත වෙන වගේ අවස්ථාවල පශු වෛද්‍ය කාර්යාලය හරහා ඒගොල්ලෝ අපිව සම්බන්ධ වෙනවා. ඒතකොට පශු වෛද්‍ය නිලධාරියෙක්ව ගොවි මහතාව අපිට සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් පශු වෛද්‍ය නිලධාරි උපදෙස් දෙනවා ගොවි මහතාට ගිහින් පශු විමර්ශන මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන්න කියලා. එහෙම සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඒ සම්බන්ධ වීම මේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන විදිහට සේවාව ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙළඳපොලේ තියෙන බෙහෙත් වර්ගවල මිල ගත්තොත් සමහර විට බෙහෙත් නොබී ඉන්න තරමටම මිල වැඩිනේ. සතාගේ ලෙඩේට බෙහෙත් කරනවට වඩා හොඳයි සතා මැරෙන්න අරින්න කියලා සමහරවිට හිතනවා. මොකද ඒ තරම් බෙහෙත් මිලයි. ඔබතුමාලා ඔය එන කෙනෙකුට බෙහෙත් ටික දෙනවද සාමාන්‍යයෙන්? සහන මිලකට වේවා හෝ නොමිලේ හෝ? මෙහෙමයි. අපිට දැන් අවශ්‍ය වෙන සියලුම බෙහෙත් වර්ග ලබා දීමට හැකියාවක් නැහැ. නමුත් අපි මූලිකව අවශ්‍ය වෙන උදාහරණයක් විදිහට එන්නත් සියලුම එන්නත් නොමිලේ ලබා දෙන්නේ. ගවයන් සඳහා අවශ්‍ය වෙන සියලුම එන්නත් කුරහා මුකරග එන්නත එහෙම නැත්නම් ගව කාලගාත්‍ර BQ කියලා කියන්නේ BQ වෙන්නත. එතකොට මම අර කලින් කිව්ව විදිහට බ්‍රුසෙල්ලා රෝගය, ගව ගබ්සා රෝගය සඳහා ලබා දෙන එන්නත, ඒ වගේම ටික් ෆීවර්, කිනිතුළු උණ සඳහා එන්නත, ඒවා ඔක්කොම අපි නොමිලේ ලබා දෙන්නේ. අපි ගොවිපළවල් වලට ගිහින් නොමිලේ එන්නත් කරලත් දෙනවා. ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව විශේෂයෙන් පශු විමර්ශන මධ්‍යස්ථාන වලින් ගොවි මහතුන්ට ලබා ගන්න පුළුවන් බුරුළු දෝවන දියරය. කියන්නේ බුරුළු ප්‍රදාහය රෝගී තත්ත්වය, මැස්ටයිටිස් රෝගී තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බුරුළු දෝවන දියරය අපි ඉතාමත් සහනදායී මිලකට ලබා දෙනවා. ඒ වගේම ඒ බුරුළු දෝවන බුරුළු ප්‍රදාහය රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපි පශු වෛද්‍ය කාර්යාලයට ලබා දෙනවා. ඒ වුණාට අවශ්‍යතාවය තියෙනවා ගොවි මහතුන්ට උනත් ලබා දෙන්න පුළුවන්. ඒ අදාළ පරීක්ෂා කිරීමට අපිට පුහුණු කරන්න පුළුවන් ඒ ගොවි මහතුන්ව. ඒ වගේ ගොඩක් කාර්ය කරන්න පුළුවන්. ඊට අමතරව බුරුළු ප්‍රදාහය රෝගී තත්ත්වය ගොඩක් දුරට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කිරිගව ගොවීන් අතර. මොකද මේ බුරුළු ප්‍රදාහය රෝගී තත්ත්වය නිසා මේ බොහෝ දුරට ඒගොල්ලන්ගේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය අඩු වෙනවා, නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙනවා, ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ වැඩි මිලක් වැය වෙනවා. ඉතින් මේක වළක්වා ගැනීමට අපි සමහර අවස්ථාවල ඒ අදාළ කිරි සාම්පල් පරීක්ෂා කර ඒ හදා සුදුසු ඖෂධ එහෙම නැත්නම් බෙහෙත් වර්ග අපි අපේ ආයතනය තුළ නිපදවලා සහන මිලට ලබා දීමක් සිදු කරනවා. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි. මොකද අපි නොදන්න කාරණා සහ බොහෝ දෙනෙක් අර ගොවියන් නොදැනුවත්ව ඉන්න බොහෝ කාරණා ගැන අපි කතා කරා. ඇත්තටම සත්තු නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සියල්ලම මේ වෙනුවට ලංකාවේ ස්ථාපිත කරලා තියෙනවා. පශු වෛද්‍ය කාර්යාල, පශු විමර්ශන මධ්‍යස්ථාන මේ සෑම මධ්‍යස්ථානයකින්ම ඔබට සේවාව සපයන්න ඒගොල්ලෝ සූදානම්. ඔබට තියෙන්නේ කුඩාවට හෝ ගොවිපළක් ආරම්භ කරලා මේ මධ්‍යස්ථානවල සේවාව ලබා ගන්න. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
හැමතිස්සෙම සත්ව විමර්ශන කටයුතු සිදු කරනවා. සත්ව නිෂ්පාදනවල විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ හරහා තමයි ගුණාත්මක සත්ව නිෂ්පාදනයක් අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශාල මුදලක් වියදම් කරනවා. දැන් අපි ආවේ කුරුණෑගලට. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත්ව විමර්ශන මධ්‍යස්ථානය. සත්ව නිෂ්පාදනය කරන ගොවියන් සහ ගෙවිලියන් මේ විදිහට ආවට පසුව මේ මධ්‍යස්ථානයේට මෙතන තමයි සියලු ලියාපදිංචි කටයුතු සිදු කරන්නේ. මෙතුමිය සංවර්ධන නිලධාරී චන්දිමා මහත්මිය මට චුට්ටක් කියන්න මෙතන සිදුවෙන කාර්යභාරය. රැගෙන එන සාම්පල් මෙතනින් බාර ගන්නවා. බාරගෙන ඊට පසු ලැබ් එකට ගෙනහිල්ලා අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ වෙනුවෙන් එයාලගේ ඒ ගේන සාම්පල් එකකට අපි මෙතනින් නම්බර් එකක් ඉෂුව කරනවා. ඒ වගේම ඒ වගේ ලැබ් ටෙස්ට් වලට දාන ඒවට මෙතනින් ගෙවීමක් සුළු මුදලක් අය කිරීමක් කරනවා. චන්දිමා මහත්මිය දැන් එතකොට ඕගොල්ලෝ ආපහු යවන්නේ නැද්ද කට්ටිය? මේ ලෙඩේ නම් අපිට පරීක්ෂා කරන්න බෑ, මේක අපිට බාර ගන්න බෑ, ඔයා මේක අරන් ගන්න උරුට යන්න කියලා. එහෙම ඒ වගේ ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද මෙතන? ඇත්තටම ගොඩක් වෙලාවට ඒ විදිහට සිදු වෙන්නේ නැහැ. අපේ වෛද්‍ය පශු විමර්ශන නිලධාරීතුමා ගොඩක් දුරට එයාලට සහනයක් සැලසන්න ඕනම වෙලාවක එයාලගේ ඒවා පරීක්ෂා කරලා බලලා ඒවට ප්‍රතිකාර කරන්න තමයි කටයුතු කරන්නේ. ඇත්තටම එයාලා දැනුවත් නැති අයවත් මෙතනට ගෙනල්ලා ඔය මේ දැන් වෝට් එකක් වගේ ආපු අවස්ථාවක එයාලගේ ඒවටත් ප්‍රතිකාර කරලා ඒ සියලු කටයුතු සිදු කරනවා මෙතනින්. තපස්වීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔබතුමියලා ප්‍රතිඵල නැත්නම් රිපෝට් එක වාර්තාව දෙන්න දවස් කීයක් වගේ ගන්නවද? දවස් 3ක් යනවා. මේ මිල්ක් එකක් ගෙනල්ලා ලැබ් ටෙස්ට් එකට දැම්මම දවස් 3ක් යනවා ඒකේ රිපෝට් එකක් ගන්න. ඒ වගේම අර ගේන ඉන්නම් සාම්පල් එකක් හදන්නත් දවස් 4ක් හෝ 3ක් කාලයක් යනවා. ඒකට සතෙක් මරුණාට පසුව මృత ශරීරයක් අරන් ආවට පසුව ඒකේ රිපෝට් එක දෙන්න කොච්චර කලින්ද? ඒක වෛද්‍යතුමා ඒ අවස්ථාවේදීම පරීක්ෂණ කටයුතු සිදු කරලා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනවා. මට කියන්න චන්දිමා මහත්මිය දැන් සාමාන්‍යයෙන් මෙතෙන්ට එන ගොවියන් සහ ගෙවිලියන් වැඩිපුරම මොන ප්‍රශ්නේ තියෙන මොන ලෙඩ රෝග තියෙන ප්‍රශ්නද අරගෙන ඉන්නේ? ගොඩක්ම කිරි සාම්පල් අරන් આવුත් බුරුල් ප්‍රදාහය රෝගයේ තියෙන අය ගොඩක් එනවා. ඒ වගේම කුකුලන් වගේ සතුන් නැති කරන ගොවි අයත් ගොඩක් අරන් එනවා එයාලට ප්‍රතිකාර ලබා ගන්න. හරියනවා. මේක රාජකාරී මම බාධා කරන්නේ නැහැ. තවත් කතා කරලා. දැන් මේ හරහා ගමේ ගොවියන්ට ගමේ ගෙවිලියන්ට විශාල පහසුවක් ඇති වෙලා තියෙනවා. ඒ පහසුව තමයි මේ දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථානය ඔස්සේ මේගොල්ලෝ සිදු කරන්නේ. මෙම මධ්‍යස්ථානයේ සියලු පරීක්ෂණාගාරවලට නැත්නම් ඒ විද්‍යාගාරවලට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීලා තියෙනවා. සතුන්ගේ රෝග කොටස් නැත්නම් නිෂ්පාදනවල රෝග සම්බන්ධව සියලු පරීක්ෂණ මෙහිදී කරනවා. දැන් අපි ආවේ මේ පරීක්ෂණාගාරයකට. දිලුක්ෂ මහත්මිය මොකද කරන්නේ? මම මේ කරන්නේ අපි මේ පරපෝෂිතයෙන් පරීක්ෂා කිරීම මේ බල්ලන්ගෙන් ලබාගත් රුධිර සාම්පලයක්. ඒකේ මේ කේනයින් පැරසිට්ස්ලා ඉන්නවද කියලා තමයි මේ පරීක්ෂා කරන්න මම මේ කඩාව වර්ණ ගන්නවා. එතකොට දැන් මේ ස්ථානයේ තියෙන එකම පරීක්ෂණාගාරය මේක නෙවෙයි. එතකොට මෙතන දැන් අපි ඉන්න තැන විශේෂ පරීක්ෂා කරන කොටස් මොනවද තියෙනවද? ඔව් මෙතන විශේෂයෙන් පරීක්ෂා කරන්නේ පරපෝෂිත මේ රෝග පිළිබඳව පරීක්ෂා කරන මේ ලැබ් එක තමයි මේක. හරි. දැන් එතකොට මේ මෙතනින් සිදුවෙන්නේ පරීක්ෂා කරන ඒවට අමතරව දැන් ඔබතුමීලා මෙතන මේ එන සීමාවාසී උපාධිධාරීන්ට පුහුණුව ලබා දීමකුත් කරනවනේ. මට පොඩ්ඩක් ඒකන විස්තරයක් කරන්න. එතකොට ඒගොල්ලන්ට අපි මෙතනදී ඒ සීමාවාසී උපාධිධාරීන් හට සියලුම මේ පරීක්ෂණ කටයුතු ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඒ අවශ්‍ය සියලුම මේ පහසුකම් සලසලා දෙනවා. එතකොට ඒගොල්ලෝ සියලුම ඒවා ප්‍රායෝගිකව කරලා ඒ අවශ්‍ය දැනුම ලබා ගන්න. අවශ්‍ය සම්පත් ප්‍රමාණය මෙතන තියෙනවද? තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ලෙඩක් පිළිබඳ පරීක්ෂණ කළ රිපෝට් එක දෙන්න ඔබතුමීලාට මෙතන පරීක්ෂණ කාලය ගෙනවුවොත් එම කොච්චර වගේ කාලයක් යනවද? සාමාන්‍යයෙන් අපි බ්ලඩ් ස්මිය එකක් බලන්න නම් විනාඩි 40කින් විතර කාලයකදී අපි බලලා මේ පරීක්ෂණ වාර්තා ලබා දෙනවා. සාමාන්‍යයෙන් ගොම සාම්පල් එකක් වගේ පැය භාගයකදී වගේ ඒ අවශ්‍ය පරිපෝෂිත තත්ත්වය පරීක්ෂා කරලා ඒ වාර්තාවක් ලබා දෙනවා. දවසේ මේව සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතු කාලයක් තියෙනවද? ඒ කියන්නේ උදේවරු විතරයි අපි කරන්නේ, හවස වැඩ කරන්නේ නැහැ කියලා එහෙම එකක් තියෙනවද? නෑ. සාමාන්‍යයෙන් පරපෝෂිතයන් පිළිබඳ පරීක්ෂණ කටයුතු අපි 4 කාල විතර වෙනකම් කරනවා. ඊට අමතරව ශුද්‍රජීවී පරීක්ෂණ සඳහා සාම්පල් බාර ගැනීම 3:00 විතර වෙනකම් විතරයි අපි කරන්නේ. මොකද ලැබ් එකේ කටයුතු වලට 4 කාල වෙනකම්
අරගෙන කල්ච දාන වැඩ කටයුතු මේ මාධ්‍ය මේවා කරන කටයුතු කරගන්න අපහසු නිසා. ස්තුතියි ඔබතුමීට. හරි එතකොට දැන් සාමාන්‍යයෙන් අර අපි ඔබට කියවනේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනවල විශ්වවිද්‍යාලවල ඒ පිළිබඳ විෂය හදාරන විද්‍යාර්ථීන්ට නැත්නම් ඊට පස්සේ උපාධිධාරීන්ටත් මෙතන ලොකු පුහුණුවීමක් 100% පුහුණුවීමක් හම්බ වෙනවා. අපිට මුණ ගැහෙන්නේ එහෙම කෙනෙක්. මලින් නම කොහමද? අනිල් ප්‍රේශාන්ත. අනිල් දැන් මොනවද මෙතනින් මෙච්චර කාලයකට ලබා ගත්තේ? මෙතනින් අපි සාමාන්‍ය ලැබ් විද්‍යාගාරයේ කරන සියලුම දේවල් අපි ලබා ගත්තා. සාම්පල් අරගෙන සාම්පල් චෙක් කරන්නේ කොහොමද? සාම්පල් එකකින් සුදු ජීවීන් වෙන් කරලා ඒගොල්ලෝ වර්ධනය කරගන්නේ කොහොමද? වර්ධනය කරලා මේකේ මොන සුදු ජීවීන්ද කියලා අඳුරගන්නේ කොහොමද කියන තැන දක්වා අපි ඉගෙනගෙන තියෙනවා. ඊට අමතරව මේකේ ප්‍රතිකාර කරන විදිහක් තියෙනවා. ඒතකොට ඒ සුදු ජීවීන්ට මොන ප්‍රතිකාරද අපි නිර්දේශ කරන්න ඕනි? මොන ප්‍රතිකාරද වඩා සුදුසු වෙන්නේ කියන දේ අපි මේනකොට ඉගෙනගෙන තියෙනවා. දැන් අනිල්ලට ළඟම ආසන්නතම මධ්‍යස්ථානේ මේ මධ්‍යස්ථානේද? ඇත්තටම කිව්වොත් මම මෙහෙ නෙවෙයි. ඒවල් ඒ වුණාට මට මෙතනින් ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙන හින්දා තමයි මම මෙතනට ඇවිල්ලා වැඩ කරන්නේ. දැන් ඒතකොට දැන් සිද්ධාන්තවල උගන්වනෝනේ එක එක කාරණා පිළිබඳව ඔයගොල්ලන්ට. ඒ කාරණා ප්‍රායෝගිකව පරීක්ෂා කරන්න අවශ්‍ය සියලු පහසුකම් මේ භූමියේ මේ මධ්‍යස්ථානයේ තියෙනවද? තියෙනවා. ඇත්තටම තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. මොකද ෆීල්ඩ් එකට ඕනේ විදියට ඒ ගොවීන් මහතුන්ගේ තියෙන ගැටලු වලට සුදුසු වෙන විදියට ප්‍රතිකාර කරන්න පුළුවන්, පරීක්ෂණ කරන්න පුළුවන් ස්ථානයක් විදිහට මේක අපිට හඳුනන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් අපි තව චුට්ටක් ආපහු දිල්රුක්ෂි මහත්මයාත් එක්ක කතා කරමු. දැන් අපි හිතමුකෝ ගොවි මහත්මයෙක් හවස අරන් එනවා කියලා 4යි කාලා 4 විතර වෙද්දී අරන් එනවා මොන හරි ගැටලුවක් වෙලා කිරි සාම්පල් එකක් හරි මොකක් අරන් එනකම. ඒතර ඔබතුමියලා ඒ මොහොතේ පරීක්ෂා කටයුතු කරලා දීමට උනන්දු වෙනවද නැත්නම් පහවදාට එක්කල් දානවද? මෙහෙමයි. දැන් අපිට ඒ වෙලාවේ පරීක්ෂා කරලා දෙන්න පුළුවන් කටයුත්තක් නම් ඒ කියන්නේ ඒ වෙලාවේ රිපෝට් එකක් ලබා දෙන්න පුළුවන් කටයුත්තක් නම් අපි ඒ වෙලාවේ ඒක කරලා ඒකේ ඒ ප්‍රතිඵල යාලට කියලා ඒ අවශ්‍ය කටයුතු කරනවා. ඒ වෙලාවේ කරන්න බැරි දෙයක් නම් දැන් කල්ච දාන එකක් වගේ එකක් ඒ වෙලාවේ කරගන්න බෑ. මොකද අපි ඊට කලින් පැයකට එකමාරකට කලින් මේ ප්ලේට් සකස් කර ගැනීම කරන්න ඕනේ. ඒ වගේ එකක් අපි සාම්පල් එක බාර අරගෙන අපි ඒ තියන්න ඕන කටයුතු වල ඒ තත්ත්වය යටතේ තියලා අපි ඒක පහුවෙන්දට කරලා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය මේ උපකාරය කරලා දෙනවා. හරි දැන් අපි කුරුණෑගල වාරියපලට කිට්ටු නිසා ඉන්න මධ්‍යස්ථානයේ මේ දිස්ත්‍රික්කයේ මේ පළාතේ බොහෝ දෙනෙක් ඔබ මධ්‍යස්ථානයේ පිළිබඳ දැනුවත් වෙලා තින්නේ ගොවි. ඔව්. අද දින රන්බිමට අරුණැල්ල වැඩසටහන ඔබ වෙත ගෙනාවේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් රටපුරා පිහිටුවා ඇති පශු විමර්ශන මධ්‍යස්ථාන වලින් ලබාගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරුයි. මේ පිළිබඳව තවත් තොරතුරු ලබා ගැනීමට නම් මෙයයි ලිපිනය. අධ්‍යක්ෂ මානව සම්පත් සංවර්ධන අංශය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 13 ගැටඹේ පේරාදෙණිය. දුරකථන අංකය 081 23 88 463. හොඳයි එවනම් අපි සමු ගන්නවා. ඔබට පුළුවන් ඔබට තියෙන සියලුම ගැටලු වලට විසඳුම් පශු විමර්ශන මධ්‍යස්ථානයෙන් ලබා ගන්න. ළඟම තියෙන දිස්ත්‍රික් මධ්‍යස්ථානයේනේ. ඔබට පුළුවන් ලියන්න සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. ඒ වගේම මේ පහත දුරකථන අංග වලට කතා කරන්න පුළුවන්. අපි යලි හමුවන්නේ ලබන සතියේ අඟහරුවාදා.